ආයිබෝවන් ලෝකයේ වහල කියලා කියන ආස සිප ගන්න මේ යෝධ කඳු පන්තිය දෙස බලන්න. මේ තමයි හිමාලය. හිමාල කඳු වැටියේ අභිමානය තමයි එවරස්ට් කන්ද කියලා කියන්නේ. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 29032ක් උසින් තියෙන මේ මහා පර්වතය හැදුනේ කොහොමද කියලා ඔබ කවදා හරි හිතුවද? පුදුමයට කරුණ නම් මේ අද අහස උසට තියෙන මේ එවරස්ට් කන්ද මීට වසර මිලියන ගණනාවකට පෙර තිබුණේ සාගරයක් වතු ලේවීමයි. ඒ ගැන දැනට තියෙන සාක්ෂිත් එක්කම මේ වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඔබේ විද්‍යාපීඨුව. එහෙමනම් අපි වීඩියෝවට යමු. ලෝකයේ උසම ස්ථානය එවරස්ට් කන්ද ගැන අපි හැමෝම දන්නවා. මීටර් වලින් 8848ක් උස මේ යෝධයා අද හිමාල කඳු වැටියේ අභිමානයෙන් නැගී සිටියත් අවුරුදු මිලියන ගණනකට කලින් මේ තැන තිබුණේ තෙතිස් කියලා හඳුන්වන මුහුදක් කියලා ඔබ දන්නවද? අපි මේ වීඩියෝවෙන් බලන්නේ එවරස්ට් කන්ද නම් මේ අපූර්ව නිර්මාණය සිද්ධ වුණේ කොහොමද කියලා. පෘථිවිය. ඒ කියන්නේ අපේ මේ ලෝකයේ ඇතුළ හරියට තඹපු බිත්තරයක් වගේ. තට්ටු කීපයකින් හැදිච්ච එක. අපි ඉන්න මතු පිට ඉඳලා ලෝකෙ මැද දක්වා ප්‍රධාන ස්තර එහෙම නැත්නම් තට්ටු 3ක් තියෙනවා. පිටින්ම තියෙන්නේ පෘථිවි පෘෂ්ඨය. අපි ජීවත් වෙන ගස්වැල්, සාගර පිහිටලා තියෙන තුනීම ස්තරය තමයි පෘථිවි පෘෂ්ඨය. මේකේ ඝන ද්‍රව්‍ය වගේම සිසිල් වෙච්ච පාෂාණ තමයි තියෙන්නේ. ඝනකම කිලෝමීටර් 35ක් 70ක් අතර ප්‍රමාණයක වෙනවා. ඒකට ඇතුලෙන් තියෙන්නේ ප්‍රාවරණය කියන කොට. පෘථිවි පෘෂ්ඨයට පහළින් තියෙන විශාලතම ස්තරය මේක. මුළු පෘථිවි පරිමාවෙන් 84ක් විතරම අයිති වෙන්නේ ප්‍රාවරණය කියන කොටසට. ලෝකයේ ඇතුළට යන්න යන්න උෂ්ණත්වය වැඩි වෙනවා. අධික උෂ්ණත්වය නිසා මේකේ තියෙන පාෂාණ පහළට යනකොට උකු සිරප් එකක් වගේ වෙනවා. මේ කොටස ආරම්භක ස්ථානයේ ඉඳලා ඇතුළට කිලෝමීටර් 2900ක් විතර ගැඹුරට විහිදිලා තියෙනවා. මේකේ සංවහන ධාරා කියන චලනය වීම සිද්ධ වෙනවා. භූතැටි චලනය වීම සිද්ධ වෙන්නේ මෙන්න මේ සංවහන ධාරා හින්දා. භූතැටි කියන්නේ මොනවද කියලා අපි ඊළඟට බලමු. ලෝකයේ ඇතුළතින්ම තියෙන්නේ හරය කියන කොටස. මේක තමයි පෘථිවියේ මැද කොටස. මේක ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි කොටසට කියනවා බාහිර හරය කියලා. අධික උෂ්ණත්වයෙන් හින්දා මේකේ තියෙන සියලුම දේවල් දිය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම යකඩ, නිකල් වගේ දේවල් මේකේ අඩංගු වෙනවා. අපේ පෘථිවියේ, අපේ ලෝකයේ චුම්බක ක්ෂේත්‍රය කියලා එකක් තියෙන්නේ. අන්න ඒ චුම්බක ක්ෂේත්‍රය නිර්මාණය වෙන්න මෙන්න මේ කොටස් උදව් වෙනවා. මේ දියර ලෝහවල චලනය තමයි ඒකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ. ඊළඟ කොටස අභ්‍යන්තර හරය. මේකේ උෂ්ණත්වය ඉතාම අධිකයි. සූර්යාගේ මතුපිට උෂ්ණත්වයට සමාන තත්ත්වයක් තියෙනවා කියලා තමයි කියන්නේ. පිටතින්ම තියෙන පෘථිවි පෘෂ්ඨය එහෙම නැත්නම් කබල කියන කොටසත් ඊට ඇතුළෙන් තියෙන ප්‍රාවරණයේ ඉහළ ඝන තත්ත්වයේ පවතින කොටසත් විවිධ තැන් වලින් බිඳී ගොස් තියෙනවා. කැඩිලා තියෙනවා. කොටස් වලට වෙන් වෙලා තියෙනවා. මෙන්න මේ හින්දා භූමි කොටස් වෙන් වෙනවා. මෙන්න මේ වෙන් වෙන භූමි කොටස් වලට අපි කියනවා භූතැටි කියලා. මම කලින් කිව්ව සංවහන ධාරා නිසා මේ භූතැටි නොයෙක් දිශාවන්ට චලනය වෙමින් තමයි තියෙන්නේ. අවුරුදු මිලියන 200කට විතර ඉස්සර පෘථිවිය අද අපි දකින ලෝකයට වඩා හුඟක්ම වෙනස්. ඒක භූවිද්‍යාත්මකව ට්‍රයසික් යුගයේ අවසානයේ සහ ජුරාසික් යුගයේ ආරම්භයේ තීරණය වන කාලේ. අද අපි දකින මාද්වීප 7 ඒ කාලේ වෙන් වෙලා තිබුණේ නැහැ. ඒ වෙනුවට සියලුම ගොඩබිම් එකට යාවෙලා ෆැන්ජියාව කියලා හඳුන්වන දැවැන්ත සුපිරි මහද්වීපයක් තමයි තිබුණේ. මේ මහද්වීපය වට කරගෙන පැන්තසාලා කියලා එකම මහා සාගරයක් තමයි තිබුණේ. ෆැන්ජියාවේ නැගෙනහිර පැත්තෙන් තෙතිස් කියලා මුහුදක් තිබෙන බව කියවෙනවා. ෆැන්ජියාව කියන සුපිරි මහද්වීපේ පස්සේ කැබලි වලට කැඩිලා වසර මිලියන ගණනාවක් තිස්සේ සෙමින් ගමන් කරමින් අද තියෙන ස්ථාන දක්වා ඇවිල්ලා තියෙනවා. පෘථිවි අභ්‍යන්තරයේ සිදුවන බලපෑම් නිසා ඉන්දියානු භූතැටිය අවුරුද්දකට සෙන්ටිමීටර් 15ක් වගේ වේගයකින් උතුරට, ඒ කියන්නේ යුරේසියානු තැටිය පැත්තට ගමන් කරන්න පටන් ගත්තා. අවුරුදු මිලියන 40ක් 50කට කලින් ඉන්දියානු තැටිය යුරේසියානු තැටියේ තදින්ම ගැටුණා. මේ දැවැන්ත පීඩනය නිසා මුහුදු පතුලේ තිබුණු අවසාදිත
කියන්නේ තැම්පත් වෙලා තිබුණු පාෂාණ රැලි ගැහිලා ඉහළට එසවෙන්න පටන් ගත්තා. අන්න ඒ විදිහට තමයි හිමාලය සහ එවරස්ට් කන්ද උපත ලැබුවේ. අදටත් එවරස්ට් කඳු මුදුනේ බෙල්ලන්ගේ පොසිල ආදිය දක්නට ලැබෙන්නේ මේ නිසා. මහද්වීප දෙක එකිනෙකට ආසන්න වෙනකොට තෙතිස් සාගරයේ තිබුණ ජලයෙන් කොටසක් හුදකලාවේ යම් යම් ප්‍රදේශවල එකතු වුණා. කාලයත් එක්ක අපේ ලෝකෙ තිබුණ අධික උණුසුමත් එක්ක මේ ජලය වාෂ්ප වෙන්න පටන් ගත්තා. ජලය වාෂ්ප වුණාට පස්සේ ඉතුරු වුණ ලුණු පොළොවේ තට්ටුවක් විදියට එකතු වුණා. හිමාලයෙන් ලුණු නිර්මාණය වීම පිටපස තියෙන මේ කතාව අවුරුදු මිලියන 200කට ඉස්සෙල්ලා සිදු වුණ මේ ගැටීම් හා ඍජුවම සම්බන්ධ වෙනවා. එවරස්ට් කන්ද නිර්මාණය වීමේ කතාව තවමත් නතර වෙලා නැහැ. ඉන්දියානු තැටිය තවමත් අවුරුද්දකට සෙන්ටිමීටර් 5ක් විතර උතුරට තෙරපෙනවා. මේ නිසා එවරස්ට් කන්ද අවුරුද්දකට සෙන්ටිමීටර් 4ක් විතර උස යනවා. හැබැයි සුළඟ, හිම, පාංශුකාදනය වගේ දේවල් හින්දා මේ උස ඉබේම පාලනය වෙනවා. අතීතයේදී සබහාදාමෙන් කරපු මේ අසිරිමත් ක්‍රියාවලිය හින්දා තමයි අද අපිට මේ තරම් උස කඳු පන්තියක් උරුම වෙලා තියෙන්නේ. ඉතින් මහා සාගරයක පතුලේ තිබුණ වැලි කැට අද අහස සිප ගන්න උසම කන්දක් මුදුනට ගමන් කළේ මේ ස්වභාධර්මයේ තියෙන මහා බලය නිසා. හැබැයි දන්නවද? එවරස්ට් කියන්නේ ලෝකයේ උසම කන්ද නන් නෙවෙයි. මුහුදු මට්ටමේ ඉඳලා බලනකොට ඉහළටම තියෙන කන්ද එවරස්ට් වුණාට ලෝකයේ උසම කන්ද වෙන්නේ හවායි දූපත්වල තියෙන මවුනා කියා කියන ගිනි කන්ද. ඒකෙන් වැඩි කොටසක් තියෙන්නේ මුහුද යට. මේ වගේ ස්වභාව ධර්මයේ තියෙන අභිරහස් සහ විද්‍යාත්මක තොරතුරු සරලවම දැනගන්න අදම අපේ channel එක subscribe කරන්න. වීඩියෝ ගැන ඔයා හිතන දේ පල්ලෙහායින් කමෙන්ට් කරන්න. එමනම් මම මේ වීඩියෝවෙන් නවතිනවා. අපි ඊළඟ වීඩියෝවෙන් නැවතත් හමු යමු. ගිහිල්ලා එන්න. ආයිබෝවන්.